Welcome to my YouTube channel. සති දෙකක් වගේ මට වීඩියෝ දාන්න බැරි වුණා. ඊට පස්සේ ආයෙමත් ෂෝට් වීඩියෝ එකක් සති දෙකකට පස්සේ වගේ දැම්මා. ඊට පස්සේ අද හිතුවත් දිග වීඩියෝ කරගන්න ඕන කියලා. අද මම හදන්නේ කටුවල මාළුව. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සෙල්ලා මම මාළු ටික කපා ගන්නවා. පොඩි මාළු ටිකකුත් හිටියා. ඒ ටිකත් ගත්තා. කටුවල් මාළුවෙක්ටම දාලා හදන්න. මේ ටික තමයි මම මාළු හොද්දට එකතු කරගන්නේ. මිරිස් කුඩු, කහ කුඩු, දුරු කුඩු, කොච්චි කරල් ටිකක්, එතකොට ලුණු ටිකක්, උළුහාලට ටිකක්, ගොරකක්. ඒ වගේම කරපිංචා, කොත්තමල්ලි, සුදු ලුණු බිකි දෙක තුනකුත් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිසුත් එකතු කරගන්නවා. මම අතන නම් ගම්මිරිස් තිබ්බේ නැහැ. ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. දැන් මේ ටික කොට කරපිංචා ටිකයි, එතකොට කොත්තමල්ලි ටිකයි, සුදු ලුණු බිකි දෙකයි කොටා ගත්තා. දැන් අපි මේ මාළු එකට ඒ ටික දාගමු. මම මේ මාළු ටික කපලා සෝදගෙන තියෙන්නේ. දැන් මේකට මම ඒ ටික දාගන්නවා. ඉස්සෙල්ලම අපි මේ ටික දාගමු. කොටාගත්ත සුදු ලුණුයි, කොත්තමල්ලි, කරපිංචා ටිකයි දාගන්නවා. මට සති දෙකක් තිස්සේ වීඩියෝ ගේන්න බැරි වුණා. ඉස්සෙල්ලා අපේ ගෙදර කඳලා තිබ්බ මැටි කුස්සියක්. ඒකට ඒ කුස්සිය මේ කැඩුනා. ඒක නිසා පොඩියට හරි කුස්සියක් තාවකාලිකව හදාගන්නකම් වීඩියෝ ගේන්න බැරි වුණේ. පොඩියට අපි දැන් කුස්සියක් හදාගත්තා තාවකාලිකව. ඒකයි ආයෙමත් වීඩියෝ එකක් දාන්න හිතුවේ. දැන් අපි මේකට එකතු කරගමු වතුර ටිකක්. පොඩි තියාගන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි වතුර එකතු කරගන්න ඕන. වතුර ටිකකුත් දාලා හොද්ද තියාගන්න ප්‍රමාණයට වතුර දාලා මාළු හොද්ද හරි ගස්සගත්තා. දැන් මේක හදාගන්න තමයි තියෙන්නේ. දැන් බලමු හොද්ද පැහෙනවද කියලා. තව ටිකක් පැහෙන්න ඕන හොද්ද. හරි දැන් මාළු හොද්ද පැහිලා තියෙන්නේ. මම ගම්මිරිසුත් මේකට එකතු කරගත්තා. ඒක නම් මම වීඩියෝ කරේ නැහැ. පස්සේ තමයි ගම්මිරිස් එකතු කරගත්තේ. දැන් එහෙනම් ලුණු බලලා හොද්දී එක බාගමු. මේව තමයි අද මගේ දවල් කෑමට තියෙන්නේ. බණ්ඩක්කා, පතෝල, ඒ වගේම තමයි මාළු හොද්ද. මේක තමයි මගේ අද දවල් කෑම එක. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැම දිනාටම බුදු සරණයි, ජේසුස් පිහිටයි.